නැන්දට ඔබ දැක්කම තමයි කලබලේ හැදුනේ. නැත්නම් ඒ ජෝඩු පාරේ ලස්සනට හිටියේනේ. නෑ ඉතින් හොඳේ ගිහිලි වෙලා මට කිව්වා මේ මං කිව්වා පිටරේ කිව්වා ඉතින් මට පිටරියක් කඩා ගන්න ඕනේ. මේ බුදුමල්ලි මේ දඹිලි කන තියෙනවා දැන් රැටක් කාලා. ඔය මං හරි දෙයක් කරගෙන උදේටම යන්නේ කිව්වා. මොකද උඹ ඔළුව වනන්නේ ඔය? නෑ ඉතින් 50 මිනිත් ඔළුව වනන්නේ. අපේ එහෙම මිනවල ලස්සනයි නේ. අර නිකන් දැන් නිකන් මේ මයිකල් ජැක්සන් වගේ නේ. මයිකල් ජැක්සන් ඇට් එක හොදලා හොදා. ඉතින් කවනවා. වර්ග ගාලි කටේ ඉන්න කලබලේ නෑ කලබලේ නෙමෙයි. නැන්දට කලබලේ මූ යවා ගන්න. බුදුහාමේ ඊට පස්සේ හොදේ මල්ලි. මං ඊට පස්සේ දැන් මට නැන්ද කිව්වා පුතේ රැට නිදා ගන්න ඔන්න ස්ටෝප් කාමරේ පිටිපස්සේ තියෙනවා කිව්වා. අම්මලානේ බෑලට නා උපරිම කලබලේ ඒක තමයි කලබලේ මූ යවා ගන්න ඕන. පතරවිල්ල. ඊට පස්සේ මට ගිහිල්ලා කිව්වා හොදේ මල්ලි. ඇඳක් ගෙනාවා. ඇඳට උඩින් මෙට්ට දැම්මා. මෙට්ට උඩින් කොට්ටේ දාලා කොට්ටේ උඩින් බෙඩ් ෂීට් එකක් දාලා ඔන්න පුතේ ඇඳ යටින් නිදාගනින්න. අම්තලා හැබැයි හොදන නම් හලක තියෙනවා. මම කියන්නේ බලු කොල්ලෙකුට ඉන්න බෑ ඩෙන්කුටු මඩුව කරෝ එහෙමනේ මතුරෝ දැන් ඒ වෙලාව නිදාගන්න විදියන්නේ. ඉතින් බුදුහාමේ උදේ නැගිටලා ඉවර වෙලා මෙන්න දැන් මගේ සූදානම තැඹිලි කඩන්නනේ. ඔව්. මාමන් නීති. කලබලේ නන්දලා නම් මම නන්ද ළඟට ගිහිල්ලා කිව්වා නන්ද මට ගෙඩි දෙකක් කඩා ගන්න ඕනේ මොකද කරන්නේ? ඔන්න පුතේ ඉක්මනට නැගලා කඩාගෙන බහපන් කිව්වා. නැන්දට ගෙඩි දෙක කඩන්නේ නෙවෙයි. කලබලේ නැන්දට ගෙඩි දෙක කඩන්නේ කියලා කවුද? නන්ද බීම මම නන්ද බීම. මම උඩ. ඒ කඩන ගමන් නැන්ද බීමට වැදිලා. නෑ මල්ලි කලබලේ. මොනේ මල්ලි කිව්වට විශ්වාස කරන්නේ මං ඉතින් ගහට යනවා. උඩ ඉඳලා පල්ලෙහාට යනවා මොකුත් නෑ. ගහේ උඩු අතර යන්නේ වේ. කලබලේ. උඩට ගිහිල්ලා මෙන්න මොනේ මැද ලොකු ගෙඩි වල්ලා. යකෝ කහ වැඩ ගාවෝද යකෝ ගෙඩි වල්ලක් හැදෙන්නේ. නෑ මල්ලි මේ අකලට හැදිච්ච ගස් ඔහොමයි. එන රාහු කාලේට ඔය ගහ හැදිලා තියෙන්නේ නේද? බුදුහාමේ මං ඉතින් උඩට මෙන්න ලිස්සනවා. ගහ උඩ පැත්තට. මං ගහ උඩ පැත්තට ලිස්සනවා. යකෝ ගහේ උඩ අතර කොහොමද ඉලිස්සන්නේ? පටලැවිල්ලනේ. අම්මා මූ වගේ යකේ මේ. ඉතින් උඩේ ඔබ හුරන් ගන්න ඕනේ බිම තමයි. උඩට ගිහිල්ලා බැලින්නම් පුතේ මං ඉතින් ගහට ගියේ නියවලා. නියවලන්නේ. ඔව් ගහට නියවලා මං ගියේ. ඊට පස්සේ ඉතින් ගහට ගියාට පස්සේ ගහ උඩදී වැටුණා නියවල්ල. නිය වල්ල ඒක මොකද්ද? අයි පුතේ අර කකුල් දෙකට දාලා නිය වලල්ල. මේක තමයි. ඊට පස්සේ කයි පැත්තේ කොහොමද? මං ඉතින් නන්දට කිව්වා නන්ද මට වහින්න බැරියයි. ඔන්න නියවලල්ල තෝගේ කකුල් දෙක ළඟේ. කලබලේ. නන්ද මට කිව්වා අන්න පුතේ පිටිපස්සේ ඉනිමගත්තිය ගහට ගහලා බහපන්. දැන් ඔබ නිය වල නැතු බැසේ කොහොමද? ඉතින් හත්තලාමේ මං ගහෙන් පැනලා ඉනිමග ගහලා ගහට ගහෙන් ගත්තා. හත්තලා ඉන්නව ගහ නැගිට තුඹ බැසේ කොහොමද ගියේ? ගහට ගහෙන් පැත්තෙන්ම නැගේ කවුද? නැග්ගෙම යෝධයෝ ගහෙන් බහින්න බැරි හින්දා ඉනිමග ගෙනලා ගහට ගහලා. යෝධය බහින බැරි නේ ආයේ බැසේ කොහොමද? ඉතින් යෝධයෝ බහින්න බැරි හින්දා ඉනිමග ගෙනාවේ. නැගේ කවුද? ගහක නැග්ගෙම බැසේ කවුද? ගහෙන් පැත්තෙන්ම ඉනිමග ගෙනාවේ කවුද? ඉනිමග ගෙනාවෙත් දුම කතා අවීර කතානේ මූ මේ කියන්නේ. මේ වෙලාව හොඳ දිනේ හිටියේ. ඉතින් හත් දෙයනේ ඊට පස්සේ හොඳේ මට කියනවා දැන් බහින්න ඉස්සලා මතක නැති වුණානේ වෙඩි ටික කඩාගන්න. කලබලේ. ආයි මන් නැද්ද කලු ගහට. බල කොහේ නැග්ගේ? ගහට දැන් කලුවට නැගලා මුරුදු. නැගලා ඉවර ගෙඩි ටික කඩාගෙන මේ දැන් මේ බාන විදියක් නැහැනේ ගෙඩි ටික. මන් නන්දට කිව්වා නන්ද දුවල කියලා කඹේ ගේන්නේ කියලා. ඔව්. බුදුහාමේ නන්දගේ ළඟමයි කම්බේ. ළඟම තිබිලා තියෙනවා. මට වඩා උනන්දුව නැන්දට. කලබලේ. නැන්දට උනන්දුව දිනව කොහොමද බෑන් ඉපංගල යවන්න. නන්ද කොනම් මට දුන්නා. මගේ කොන නන්දට දුන්නා. ඒ මොකෝ අර? ලණුවේ කොන නන්දට දුන්නේ. අනුවේ කොන. කලබලේ. ඉතින් හොඳේ බුදුහාමේ ඔන්න මං කොනක් ගැට ගහගෙන ඉවරලා නන්දට කිව්වා අනිත් කොන ගැට ගහගෙන අල්ලගන්නේ.
නැන්ද ගිනේකට ගව අනික් කොට. අනිත් කොට නැන්ද ගිනේකට ගැහුවා. ඊට පස්සේ වටට ඇවිල්ලානේ. අලබලේ. ඔව් මම නැන්ද උඩ යනකොට බෑන බිම. තම්බිලි වල කපල මම ගන්න බූස් කාලා. නැන්ද උඩ. නැන්ද බලනකොට නැන්ද නෑ. නැන්ද උඩ ජූස් කාලා. මම බූස් කාලා පල්ලෙහාට එනකොට නැන්ද ජූස් කාලා. යකෝ ඒක පුදුම යකෝ කරුම යන්නේ. නෑ දෙන්න වල බෑ. මේ දෙන්නත් එක වැල බාලා. දෙන්නත් බෑ. දෙන්නත් එක එක්කෙනෙක් උඩට එක්කෙනෙක් බෑ 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 තනි වල බෑ. කෙනෙක් යනවා. ඉතින් නන්ද කියනවා මල්ලි තට්ටයි තට්ටයි තට්ටයි. ඔරයි ඔරයි. මම කියන නන්ද කෝඩෝල් කෝඩෝල්. බෑන පුරු. කලබලේ නේ මල්ලි. අනේ ඉතින් ඔහොම කළේ යන්තම් වෙන්න පොලේ අද්දයිගෙන ඊට පස්සේ එනකොට මාම එනවා මේ පොළු කැල්ලකුත් අරන්. හවුද? පොළුට කලකත් බෑන නැන්ද මම දීදෝ පැදලා. ඊට පස්සේ හොඳේ මම දුවනවා. අර මොකෝ අර. මගේ පස්සේ නන්ද දුවනවා. ඊට පස්සේ නන්දක පස්සේ මාම දුවනවා. මොකෝ ඇබරෙන්න ඔය. බුදුහාමේ මෙන්න මං ගිහිල්ලා බැලින්න මාම වැටිලා වලක. මේ පස්සේ මාම තමයි එතන වැටලා තියෙන්නේ. නෑ ඉතින් මට කලබලයි. බලන්නකො පුදුම ගෙලියන්නේ වේ යකෝ. විතර දුවලා තියන්නේ මූ. කියලා තොල තියෙන්නේ මේවද? වැටලා තියෙන්නේ මට නැන්ද කියනවා බුදු මල්ලි මං අර ගංගි ගහකට නැන්ද වලට වැටි නැන්ද වලේ මාම ඊට යටින් ඇතේ නැන ඊට උඩින් ඉතින් බෑනට මල්ලි කියලා කියලා තියෙන්නේ. කලබලේනේ යකෝ හතර බෑන කොහෙද මල්ලි උනේ නැන්දට. නෑ ඉතින් මල්ලි වගේ පේන්න තියෙවිලාව මේ නැන්දට එක සැරේට මල්ලි වෙන ඒක නෑ රංගිලේද මොනවද ඔබගෙන ආවේ. කොහොම හරි මල්ලි වැඩේ නම් කරගත්තා. නැත්තේ? ඔව් තම්බිලි ටිකක් අරගෙන නෝනට ගිහින් දුන්නා නෝනක් බිව්වා. දැන් ගෙදර බලන් ඇතේ කොහොමද නෝන. කොහොම මල්ලි සද්දේ දැන් නම් හොඳයි. ජයදුරේ ගහනවා වගේ තමයි සද්දේ නේ. බුදු අම්මේ මන් දන්නේ කන ඊට පස්සේ අපේ නෝනට තව එකක් වුණා වුණානේ. ඒ මොකද? අර බීටි එකක් බලන්න. මොකද? බීටි බීඩි එකක් බලන්න. බීඩි එක කියන්නේ. එකක් කියන්නේ යෝදේ අර රූප දෙටනෝ සින්දු කතා කරන්නේ. ටීවී එක. අන්නේ මම කලබලේ. මේ ටීවී එකට කියන්නේ කිව්වා කටපට ලැබිලාද. ඉතින් ඒක කරන්න විදිය නෑ මං නෝනිට කිව්ව නෝනි අල්ලමුගේ වලට යන්න එපා. මං කියනත් දෙන්න ටීවී එකක් කියලා. කාටේ නෝනිට කිව්වේ? නෝනිට කිව්වේ. දැන් නෝනි කොහෙද ඉන්නේ? නෝනි ගෙදර ඉන්න නෝනිට කිව්වා. නෝනිට ඇන්ටනාව අල්ලගෙන දෙන්න දීලා ටීවී එකකට ගැහුව ගහේ. ඇන්ටනාව බලබල ඉන්නේ. කලබලේනේ. දැන් එහෙම නෙමෙයි මල්ලි. ඔව් මෙතන මේ දැන් මේ ලොකු දෙයක් නේ කරන්නේ. ඔව් මාතරින් ඉඳලා ඇවිල්ලා දවස් 3ක් තිස්සේ කාලා බී. ඔව් ඒ සුවල් බංගියා. ඔව් නෑයි පටලැවිල්ල. දේවල්නේ එහෙම නෙමෙයි. ඔව් එතකොට අපි මේ මෙතෙන්ට ඇවිල්ලා දැන් මෙන්න මේ වල ඇතුලේ මේක කොල්ලා. මේ වලේ ඉන්නේ. ඔව් දැන් තැමිලි ගැඩිය ගෙනල්ලා ඉවරලා සාන්තියක් කරගෙන සෙත් සාන්තියක් කරගෙන නන්දානම් වලට යමුනේ. නන්දානම් වෙනට යන්න ඕනේ. මොකද නන්දානම් වෙන නොගියොත් තව වරක්කු වෙන වැඩේ කොට උඩ යන්න. ඔව් එහෙනම් යන්න යමු. ආ, යා. නන්දා